Hello guys, කොහොමද ඔයාලට? අදත් අපි එළියට යන්න කියලා හදන්නේ. අද නම් කලින් තරම් සීතලත් නැහැ. හොඳට ලස්සන ඊට පාටල. ලස්සන දවසක් වගේ. අපි එළියට ගිහිල්ලා ඔයාලට ඇත්තටම වැදගත් වෙයි කියලා හිතන වීඩියෝවක් මම මේ අද ගේන්න හදන්නේ. මොකද රුමේනියාවේ එන්න හදන ලංකාවේ ඉන්න ඔයාලට ඇත්තටම මේ වීඩියෝ වැදගත්. දිගටම බලන්න. ගමන් තියෙන ගමන් තමයි මේ යන අතරතුර අපි දැකපු දෙයක්. ඔයාලට මම මේ වලත් එක බෙදා ගන්න ගත්තේ මේ පේන නේද මේ බිල්ඩින් එක. මේ බිල්ඩින් එක ඇත්තටම ඒගොල්ලෝ මෙහෙ අය නම් කියන්නේ ජිප්සීස් හවුස් කියලා. සාමාන්‍යයෙන් ලංකාවෙන් කිව්වොත් මං හිතන විදිහට අහිකුන්ට එක වගේ තමයි මං හිතන්නේ. එහෙනම් මං වැරදි නම් කවුරු හරි ඔයාලා මට කමෙන්ට් එකක් දාන්න මොකක්ද ඒකේ හරි කියලා. මම මෙහෙ අය කියන්නේ මේක ජිප්සීස් හවුස් කියලා. ඒක කියන්නේ අහිකුන්ට වගේ මිනිස්සු කට්ටිය මේවල තමයි ඇවිල්ලා රැට එහෙම නැවතිලා කරලා යන්නේ. කොහොමද මේ රටවල් වල තියෙන සිස්ටම් එක? අද ඇත්තටම ලස්සනම දවසක්. يعني මාර ලස්සනයි. වෙන නේද වලට පිටාව. මාර ලස්සනයි. ඉතින් පායලා චීතරය ගැන හින්ටේ කඩු වෙනවා. මේක තමයි මම අද කරන්න ගත්ත වීඩියෝ එක. ඒ කියන්නේ මෙතන අපි ගාව මොනවාරි empty plastic bottles අනම්මාන තියෙනවා නම් මේ වගේ මෙහි machines තියෙනවා. මේ machine වලට අපිට දාලා මේ machine එකකට බණි 50ක් වගේ ගෙවන්නේ. ඒ බණි 50ක් වගේ ගෙවනවා. ඒ බණි 50ක් ගෙවනවා කියන්නේ අපිට ඒක ඒ ටික recovery කරලා අපිට ඕන කෑෂ් උනත් කෑෂ් ගන්න පුළුවන්. නැත්නම් මේ මොනවාද හරි බඩු ගන්න ඕන නම් බඩු ඒ ඔක්කොම දේවල් අපිට ගන්න පුළුවන්. බලන් ඉන්න කොහොමද අපි සිස්ටම් එක කරන්නේ කියලා. මේ කරන ඒ ලෝගෝ එක තියෙන ඒ ලෝගෝ එක තියෙන්න ඕන. නැත්නම් මැෂින් එක රිජෙක්ට් කරනවා. බටන් එක ගිහුවාම රිසිප්ට් එකක් එනවා. රිසිප්ට් එකේ තියෙන කොච්චර ප්‍රමාණයක් අපිට ඇවිල්ලාද කියලා. අපිට නම් ආවා අපේ බොටල් තියෙනවා. මේ දින අපි දාපු බොටල්ස් අනම් වලන් එතන අපිට ආපු ගානේ 22.50ක් අපිට ඇත්තටම වෙලා තියෙනවා. वीडियो का इतनी नहीं हो रहा है इतना मैं वीडियो द्वारा अपना तरीका दे दिया मैं මොකද රුමේනියාට එන්නේ ඉන්න රුමේනියාවේ ඉන්න එයාගේ ලංකාවේ ඉඳන් මගේ වීඩියෝස් බලන කවුරුත්
ඒගොල්ලෝ හිතනවා නේද මේ වගේ සිස්ටම් එක ලංකාවේ තිබ්බනම් කොහොමද කියලා. ඒ නිසා මගේ වීඩියෝ එක මෙතන මම අද නවත්තනවා. දිගටම මාත් එක්ක නැඳින්න මගේ වීඩියෝස් දිගටම බලන්න. ඒ වගේම මගේ channel එකට අලුත් යාළුවෙක් නම් subscribe කරන්න, bell icon එක click කරන්න. ඒ වගේම ආගේ යාළුවන්ටත් මේක බලන්න share කරන්න. ගිහින් එන්න.